ළමයි මම මේ වීඩියෝ එක හදන්නේ පැසිව් වොයිස් අවුල් සෙට් එකට මට තනි තනියෙන් කියලා දෙන්න බැරි හින්දා මම එක කොමන් වීඩියෝ එකක් තමයි හදන්නේ. හරිද? එතකොට මෙතනදී අපි පැසිව් වොයිස් වල ඒ කියන්නේ ග්‍රැමර් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉඳන් ක්‍රියාපද පාවිච්චි කරන්නේ කොහොමද? ග්‍රැමර් ෆෝම් එක කොහොමද දෙන්නේ? ටෙන්සස් වලට කොහොමද දාලා එන්නේ? ඒ හැමදේම මේකට ඉන්ක්ලූඩ් කරනවා. මේකේ නෝට් එක මම මේකත් එක්කම ඇටච් කරලා ඒකත් ගන්න. හොඳයි. මම මුලින්දම කියලා දෙන්නම් පැහැදිලිව. හරි. අපි පැසිව් වොයිස් තමයි අපි දැන් ස්ටාර්ට් කරන්නේ. මම ඒක තියරි එකකින් නම් මම කියලා දෙනවා සම්පූර්ණයෙන්ම. නම්බර් 1 පැසිව් වොයිස් කියන්නේ මොකද්ද? පැසිව් වොයිස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි ඒ කියන්නේ දැන් හිතන්න ඔහු පොඩි ළමයෙක්ට බැන්න. එතකොට එතන අපි ඔහු කියන එක ගන්නේ මේ කරපු පුද්ගලයා විදියට. හැබැයි අපි කිව්වොත් එහෙම පොඩි ළමයෙක් බැනුම් ඇහුවා කියලා එතකොට අපි දන්නා බැනුම් කවුද කියලා මේ අපි ඔබ්ජෙක්ට් එක දන්නවා ඒ වුණාට කරපු කෙනා කවුද කියලා දන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේ වාක්‍ය හදන්න තමයි මේක පාවිච්චි වෙන්නේ. මේක සිංහල වලට මට හරවන්න අමාරු සම්පූර්ණ 100%ක් ඒ වුණාට එක්සැම්පල්ස් දෙද්දි මේක පැහැදිලියි. හරි. නම්බර් 1. පැසිව් වොයිස් කියන්නේ මොකක්ද? මේ නෝට් එක මාර පැහැදිලි. ඒකින් තවල් ලියා ගන්න ඕන ලියා ගන්න පුළුවන් වීඩියෝ පෝස් කරලා. What is passive voice? Passive voice is used when the action is more important than the person doing it. In other words, the focus it on what happens, not who did it. Passive voice වලදී action එක තමයි වැදගත් වෙන්නේ කරන පුද්ගලයාට වඩා. දැන් අද action එක තමයි වැදගත් වෙන්නේ කරන පුද්ගලයාට වඩා. In other words, the focus is on happens, not who did it. ඒ කියන්නේ මෙතන වැඩිපුරම focus කරන්නේ මොකද්ද උනේ කියන එක නැතුව කවුද ඒක කරේ කියන එක නෙමෙයි. ඒක තමයි passive voice වල මූලික අරමුණ. හරි මම ඒකත් highlight කරන්න. Okay. ඒ පාට හරියන්නේ. Okay. ඊට පස්සේ අපි examples ටිකක් ගමු. හරි examples ටික බලන්න. For example, active. The chef cooks the food. chef තමයි කෑමු යන්නේ. හරිද? The chef cooks the food. එතකොට passive voice එකේ දැන් මොකද්ද මේක කියනවා? The food is cooked by the chef. එතකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මොකද්ද? The chef cooks the food කියන එකේ chef කෙනෙක් කෙනා active voice එකේ ඉස්සරහින් ඉන්නේ. පුද්ගලයා ඉන්නව කරන කෙනා. තේරෙනවද? passive voice එකේ බලන්න the food is cooked. කෑමු වෙලා තියෙන්නේ. ඒක තමයි මෙයා අපි ඉස්සරහට highlight කරගන්න ඕන. තේරෙනවද? කියන්නේ කෑමු වෙලා තියෙන්නේ. එතකොට අපි මේ අදාළ දේ සහ ක්‍රියාපද විතරයි ලොකුවට ફોකස් කරලා තියෙන්නේ. මේ පළවෙනි එකේ බලන්න ඔබ්ජෙක්ට් එක පිටිපස්සට ගිහලා තියෙන්නේ. තේරෙනවද? එතකොට දෙවෙනි එකේ බලන්න by the chef. එතකොට chef වෙන්නේ අන්තිමට. එතකොට පැහැදිලිනේ පැසිව් වොයිස් වල මූලික අරමුණ තාම මොකද්ද? කරපු පුද්ගලයාව මේ highlight කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ගුණේ මොකද්ද සහ සිදුුනේ මොකටද කියන එක highlight කරන එක. හරි. ඒත් එක්කම තව මම එකක් add කරන්න තව එකක්. In the passive voice, we often leave the person doing the action if it's obvious or not important. ඔන්න බලන්න දැන් අපිට chef ගැන නැතු වුණොත් අපිට මේක කියන්න පුළුවන්. ඔන්න බලන්න the food is cooked. කෑම වෙලා තියෙන්නේ. එතන කෑම වෙලා තියෙන්නේ the food is cooked. ඒ කියන්නේ දැන් මෙතන chef ගැන අපිට අදාළ නැහැනේ. අපිට අදාළත් යන්නේ නැහැ. අපිට වැඩක් නැහැ chef. එතකොට අපි chef නැතුව ක්‍රියාපද ඉංග්‍රීසි වලින් කියනවා the food is cooked. එතනද පැහැදිලිද මම කියන එක the chili has dried. ඉංග්‍රීසි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔය වගේ තේරෙනවද she has been threatened ඇයට කවුරු හරි තර්ජනය කරලා ඒ වගේ වාක්‍ය පැහැදිලිද මම ග්‍රැමර් පාර්ට් එකත් එක්ක මම කියලා දෙන්න හරි ඕකේ එතකොට මෙතනදී පැසිව් වොයිස් ඉන්ට්‍රොඩක්ෂන් එක ඉවරයි ඕනනම් පෝස් කරලා ලියා ගන්න පුළුවන් හරි ඕකේ එහෙනම් මම මේ පාර්ට් එකෙන් අයින් වෙනවා පැසිව් වොයිස් ගැන අපි අවබෝධයක් ගත්තා මොකක්ද ඒක ලොකුවට වෙනස කියලා තව අවබෝධයක් ගත්තා ස්ට්‍රක්චර් ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ ඕකේ passive voice structure passive voice එකේ structure එක මොකක්ද කියන්නේ passive voice එක කොහොමද හැදෙන්නේ passive voice එකේ කොහොමද ඒක පවත්ව ගන්න හරි පළවෙනි එක මතක තියාගන්න අපි passive voice වලදී පාවිච්චි කරන standard structure එකක් තියෙනවා පළවෙනි දේ object එක මම දැන් අපි සිංහල කට්ටියට ඒ කියන්නේ සිංහල කට්ටියට ඉංග්‍රීසි උගන්වනදී මම පොඩ වචන පාවිච්චි කරන විදිහ වෙනස් හරිද එතකොට දැන් මෙතන object කියලා කියන්නේ ක්‍රියාවට භාජනය වෙන දේ තේරෙනවද මම උදාහරණයක් ගන්නම් මෙහෙම ගමු මම පිඟාන කැඩුවා. දැන් මේ සිංහලවල තේරෙනවද? දැන් සිංහලවල ඔබ්ජෙක්ට් එක මොකද්ද පිඟාන. මම ඒකින්ද කහ පාටින් highlight කරලා තියන්නේ. හරිද? correct form of be verb.
දැන් be verb එක කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ be verb පාවිච්චි කරන present tense වලදී විතරයි ගොඩක් වෙලාවට. හරිද? නැත්තම් මේ අපිට මේ past tense වලදී දෙක පාවිච්චි කරනවා. අර be verb එක සාමාන්‍ය ලොකුවට මොළුවේ තියෙන්න ඕන එක මම ඒකට වෙනම ටේබල් එකක් මම කියලා දෙන්නම්. මතක තියාගන්න be verb එකේ හොඳ forms එනවා. දැන් be verb එක කියන්නේ මොකක්ද කියලා track කරන්න කට්ටිය හිටියොත් එහෙම be verb එක කියන්නේ මෙන්න මේ ටික. be verb එක කියන්නේ මෙන්න මේ කට්ටිය. be කියන්නේ වර්තමාන නම් is, who, is, am, are. ඊට පස්සේ be verb එකේ අතීත කට්ටිය කවුද? ඔයාලා දන්න ඒගොල්ලෝ. be verb එකේ අතීත කාල කට්ටිය තමයි was, were. ඊට පස්සේ මෙයාගේ ing form එකකුත් තියෙනවා. හරිද? මෙන්න මේක. being. එයාගේ මෙයාගේ perfect version එකකුත් තියෙනවා. මේකේ තව මේ participle එකකුත් තියෙනවා. මොකද දෙන්නේ? being. මේකම හාදලා තමයි මේ හැමතැනම ඉන්නේ be verb එකේ. හරිද? මේ be කියන එක තමයි වෙනස් වෙවි ඉන්නේ මෙහෙම. තේරෙනවද? හරි. passive voice එකේ structure එක බලමු. object එකයි ඊට පස්සේ correct form එක පාවිච්චි කරන be verb එක. දැන් සිංහල වල be verb එක use කරන්නේ නැහැ. ඒකයි මම කිව්වේ සිංහල වල ඉගෙන ගන්න හරි අමාරු දෙයක් කියලා. ඊට පස්සේ past participle version එක. ඒ කියන්නේ හැම මම කියලා තියෙනවා හැම ක්‍රියාපදයකටම තියෙනවා එයාගේ ආවේනික ආකාර තුනක්. එකක් අතීත කාලය අපි ed version එකක් දානවා. අනිත් එක තමයි එයාගේ infinitive එක පාඩුවේ තනියෙන් ඉන්න එක. ඒ කියන්නේ run ran run. දැන් run කියන එක එයාගේ පාඩුවේ ඉන්න version එක. අපි ඒකට කියන infinitive කියලා. ඊට පස්සේ තියෙනවා ran තියෙන. ran කියන එක අතීත කාල version. ඊට පස්සේ ආය run තියෙනවා. එයාගේ third form එක. තේරෙනවද? එතකොට අපි තව එකක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් eat. eat කියන එකේ පළවෙනි form එක මොකද්ද? eat. දෙවෙනි form එක අතීත කාලේ ate. තුන්වෙනි form එක past participle එක මොකද්ද? මේ eaten. ඒ වගේද ක්‍රියාපදයකට ආකාර තුනක් තියෙනවා. තේරෙනවද? ඒක තමයි past participle කියලා කියන්නේ අපි මේ version එක තමයි මතක තියාගන්න. අවුල් දේ තමයි දැන් O level වලට හරි A level වලට හරි ඔක ලියද්දි සම්පූර්ණයෙන් මතක තියෙන්න ඕනේ third form එක මතක තියෙන්න ඕනේ. දැන් කැඩුවා කැඩුනා කඩන ගම එහෙම මොකක් හරි අපිට සිංහලෙන් මැච් එකක් ගහන්න පුළුවන් වුණාට ඉංග්‍රීසි වලින් එහෙම කරන්න බෑ. ඔයාලට ටේබල් එක මතක තියෙන්න ඕනේ. එතකොට ඉංග්‍රීසි වල ගොඩක් බැරි වෙන්න හේතුවක් තමයි ටේබල් එක මතක නැති එක. හරි. ඕකේ. by දාලා අපි ඒජන්ට් දානවා. ඊට පස්සේ අපි දානවා කවුද මේ ක්‍රියාව කරේ කියන එක නේද අපි ගන්න. හරි මේ තියෙන ස්ට්‍රක්චර්. හරි මම තව එක්සැම්පල් එකක් මෙතන ලෙට් කරන්න. This letter is written by her. එතකොට ඔබ්ජෙක්ට් එක මොකද්ද? letter එක. ක්‍රියාපදේ මොකද්ද? written. ලියලා තියෙන්නේ කවුද? by her. This letter is written by her. මේ ලියුම ලියලා තියෙන්නේ ඇය විසින්. හරිද? ඕකේ. අපේ ස්ට්‍රක්චර් එක හරිනේ. මේකත් ඕන ලියා ගන්න පුළුවන්. හරි. ඔබ්ජෙක්ට් එක correct form එක දානවා be verb එක ඊට පස්සේ past participle version එක ගන්නවා. ඊට පස්සේ අපි agent දානවා. agent කියන්නේ කාටද? කවුද කරන්නේ කියන එක. ඕකේ. මම මේකෙන් අයින් වෙනවා දැන්. දැන් අපි යන් කොහොමද ඒක ටෙන්සස් වලදී පාවිච්චි වෙන්නේ කියලා. ඔයාලට ඔන්ලයින් එක පෝස් කරලා මේක ස්ටඩි කරන්න පුළුවන්, මේ රිෆර් කරන්න පුළුවන්. හොඳේ. හරි. දැන් තව අමාරු පාර්ට් එකට යන්න. passive voice එක කොහොමද වෙනස් වෙන්නේ? How passive voice changes according to the tense. passive voice එක change වෙන්නේ කොහොමද tense එකත් එක්ක? tense එකත් එක්ක කියන්නේ කොහොමද කාලාර්ථ පදත් එක්ක මේක වෙනස් වෙන්නේ කියන එක. හරිද? මම ග්‍රෑමර් එක එක්කම මම ඔයාලට කියලා දෙන්න ළමයි. පළවෙනි එක present simple ගමු. present simple වල මම active voice එක highlight කරා. අස්සන්න note එක තියාගමු අපි. හරි. She writes emails. ඇය ඊමේල් ලියනවා. හා. දැන් බලන්න මෙතන s එකක් දාලා තිනවනේ writes කියන එක. මොකද බලන්න s එකක් දාලා තියෙනවා. කොහොම s එකක් තින්නේ simple present වල විතරයි. simple present වල he she තිබ්බොත් එහෙම අපි ඔය s එකක් එකතු කරමු. තේරෙනවද? එතකොට මෙතන අපි s එකක් add කරලා තිනවා. හරි ඒකයි කරමු. passive voice එක බලන්න emails are written by her. එතකොට මොකක්ද දාලා තියෙන්නේ? මම email කියන එක වෙනම කලර් එකක් දාන්න. එතකොට location එක වෙනස් වෙනවා පැහැදිලි ඔයාලට. හරි. ඔන්න බලන්න emails are බලන්න ළමයි emails කියන එක බහුවචනයි. ඒකින්ද අපි එකට ඇඩ් කරලා තියෙන මොකද්ද? ආ දාන්න හේතුව මොකද්ද? present tense තමයි පාවිච්චි කරන්නේ. හරිද? emails are written by her. email ලියනු ලැබුවේ ඇය විසින්. හරිද? emails are written by her.
ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? present continuous. present continuous කියන්නේ වර්තමාන කාලේ කරමින් ඉන්න දෙයක් කොහොමද passive voice වලින් කියන්නේ. දැන් present simple කියන එකත් මරු මම tenses වලට වෙනම වීඩියෝ එකක් හදනවා ළමයි. එතකොට ඒක මම රිලීස් කරන්න. මේ present continuous කියන්නේ මේ දැන් කරමින් ඉන්න දෙයක්. දැන් මම බත් කනවා. මම තේ බොන ගම. මම කේක් කන ගම. මම මොන හරි උයන ගම. තේරෙනවද? අර ඒ වගේ ඒවාට අපි කියන්නේ මොකද්ද? present continuous කියලා. මම ඒකත් highlight කරන්න. හරි. දැන් බලන්න පළවෙනි වාක්‍යේ she is writing. බලන්න හොඳට she is තියන්නේ ඒක වචන. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? writing. රෝස පාටට. she is writing emails. හා ක්‍රියාපදයක් තියෙනවා. ක්‍රියාපදේ වෙනම highlight කරන්නම් මම. ඉතින් මොකද්ද? emails. emails වලට වෙනම පාටක් දාන්නම් මම. රෝස පාට. she is writing emails. ලියන්නේ මොනවද? email. මොකද්ද ක්‍රියාපදේ ලියනවා. she is writing emails. passive voice එක බලන්න. emails are being written by her. බලන්න ළමයි මෙතන ing තිබ්බොත් මෙතන is තියෙනවනේ. is එක be verb එක මොකද වෙලා තියෙන්නේ? being වෙලා තියෙනවා. තේරුණාද? අපි emails ඉස්සරහට ගමු. මොකද emails කියන්නේ තනියෙන් ඉන්න හදයක්. emails ගත්තා ඉස්සරහට are being written බලන්න ක්‍රියාපදේ වෙනස් වෙච්ච විදිහ are දානවා බහුවචනයි වර්තමාන කාල. being දානවා is එකේ ෆෝම් එකක් විදිහට. by her ලියන්නේ කවුද? ඇය විසින්. එයා තමයි agent. හරි. ඔන්න මම examples දෙකක් දාලා. she writes emails s එකක් තිබ්බොත් කියන written දානවා. ඊට පස්සේ present continuous වල she is writing emails. එතකොට passive voice එක කොහොමද එන්නේ? emails are written by her. හරි. ඊට පස්සේ present perfect බලමු කොහොමද tense present perfect tense එක කොහොමද හැදෙන්නේ කියලා බලමු. she has written බලන්න she දැන් මෙතන she කියන එක අපි agent නේ කහ පාටින් දාමු. has written මොන original present perfect වචනයක් තමයි උතන තියෙන්නේ. has written okay an email ලියලා තියෙන්නේ මොකද්ද? email එක. pink color දැම්මා. අපි an email ඉස්සරහට ගන්නවා. හරි. perfect tense ඉඳන් මොකද කරන්නේ? has been written විදිහට දානවා. දැන් කලින් මොකද්ද පාවිච්චි කරේ ළමයි අපි? being. දැන් පාවිච්චි කරන්නේ මොකද්ද? been. has දැම්මොත් අනිවාර්යෙන් been එන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඔන්න බලන්න present perfect වල she has written an email. passive voice එක කොහොමද තියෙන්නේ? An email has been written by her. An email has been written by her. මම හිතන්නේ මේක ගැටලුවක් නැහැ. තව එකක් ඇඩ් කරමු මෙතන. past simple. බලන්න පළවෙනි එක past simple වල past simple වල අපි ගත්තොත් එහෙම active voice එක he built the house. build කියන එක අතීත කාලේ මොකද්ද? built. build කියන එක අතීත කාලේ built. හරිද? හරි. ඔන්න අපි he එක ගමු highlight කරගමු. යතාව කරන කෙනා built අතීත කාලේ මතක තියාගන්න build කියන කෙනාගේ ආකාර තුනක් තියෙනවානේ. built. හරිද? built තමයි යාගේ දෙවෙනි ආකාරය අතීත කාලේ. past simple නේ අතීත කාලේ. ඒකින්ද අපිට මේක පාවිච්චි කරන්න වෙනවා. the house හැදුවේ කොහොමද? the house. ඔන්න ඒජන්ට් ඉස්සරහට ගත්තා. passive voice the house. යා තමයි අපි හදන්නේ. යා ඉස්සරහට ගමු. was built by. දැක්කනේ? අතීත කාලේ තිබ්බොත් දාන්නේ මොකද්ද? was. තේරෙනවද? අතීත කාලේ තිබ්බොත් දාන්නේ was. was built by him. ඔහු විසින් තමයි මේක හදලා තියෙන්නේ. හරි. ගැටලුවක් නෑ නේද? හරි මොනවාරි තිබ්බොත් අනිවාර්යයෙන් ඔකට එඩ් කරන්න. මොනවාරි තිබ්බොත් ඒක මේව කරන්න. ওই නෝට් එකක් මම ප්‍රොවයිඩ් කරන ඕකත් එක්ක මේකත් අරගෙන ඒක රිෆරන්ස් පොඩ්ඩක් බලන්න. එතකොට ප්‍රශ්නේ හරියනවා. හරි.
Okay. ඊළඟට යන්න past continuous. අතීත කාලේ කරමින් හිටිය ඕ අතීත කාලේ කරමින් හිටියා කියන එක පෙන්වන්නේ කොහොමද කියලා බලන්න. හරි past continuous. they were watching a movie. අතීත කාලේ කරමින් හිටියා. ඕනම එක ළමයි continuous කියන වචනේ තියෙනවා කියන අනිවාර්යෙන් ing කොහේ හරි ඉන්නවා කියන එක. එහෙනම් ඒ කියන්නේ අනිවාර්යෙන් being දාන්නත් වෙනවා. active voice එක බලමු. they බහුවචනයි. they were watching. ෆිල්ම් එකක් බලමින් හිටියේ. they were watching a movie. ඔවුන් ෆිල්ම් එකක් බලමින් හිටියේ. they were watching a movie. හරිද? passive voice එක මොකක්ද දෙන්නේ? a movie ඒක වචනයි ඉස්සරහට ගන්නවා. was being watched by ing තියෙනවනේ උඩ. එතකොට අපි අනිවාර්යෙන් අපිට එකතු කරන්න දෙනවා මොකද්ද? was being watched by them. බැලුවේ ඒගොල්ලෝ. තමයි මම පාටවල් දාන්න තියෙන්නේ බලන්න. කහ පාට දාලා තින්නේ කරන කෙනාට ඒජන්ට්ද. ඊට පස්සේ මම බ්ලූ කලර් දාලා තියෙන ලයිට් බ්ලූ දාලා තින්නේ ක්‍රියාපදයට සහ ඒකේ සරවුන්ඩින්ග්ස් වලට be verb එකට. පින්ක් කලර් දාලා තියෙන ඔබ්ජෙක්ට් එකට. එතකොට ඔයාලා හැම වෙලාවෙම පේනවා ඔබ්ජෙක්ට් එක සහ ක්‍රියාපදේ තමයි අපිට වැදගත් වෙන්නේ පැසිව් වොයිස් වලදී. හරි. ඕකේ. ඊට පස්සේ past perfect. past perfect. active. He had cleaned the room. active voice. He had cleaned the room. හරි. අපි බලමු කරන කෙනා කවුද? he. okay. had cleaned. past perfect කියන්නේ ළමයි අතීත කාලේ සිද්ධි ගොඩාක් වුණාම අතීතටම බර සිද්ධිය කියන එක. නැත්තම් ඔයා අතීත වෙච්ච දෙයක් එක ක්‍රියාව පටන් ගන්න කලින් කරපු දෙයක් කියන පැසිව් මේ past perfect පාවිච්චි කරනවා. sorry. okay. past perfect. active voice එක බලන්න. he had cleaned the room. එතකොට මේ ක්‍රියාපදේ මොකද්ද? had cleaned. highlight කරා. the room. ඔව් clean කරලා තියෙන්නේ මොකද්ද? ඔහුගේ කාමරේ. the room අපි ඉස්සරහට ගන්නවා. බලන්න ඒක නම් ලේසි. had been cleaned by. එතකොට දැන් අර මේ past perfect එක ing form එකක් නැහැ නේ. been දාන්න. b double e n. හොඳේ. had been cleaned by him. හරි. the room had been cleaned by him. room එක පිරිසිදු කරේ ඔහු විසින්. හරි. ඊට පස්සේ අපි බලමු future එක future tense එක කොහොමද මේකට use කරන්න කියන will එකත් එක්ක. හරි. will આવොත් එහෙම මොන බලන්න. they will complete the project. හරි ලේසි. they agent will complete අනාගත කාලයෙන් will දාලා complete කියලා දාලා දිනවා. okay. the project. ඒගොල්ලෝ project එක ඉවර කරાવી. මේක ලේසි. project එක අපි දාගන්න ඉස්සරහට. මොකද යන්නේ අපේ මේ උපකාරක පදේ will be completed. තේරෙනවනේ. b එකක් දාන්න තියෙන නිකම්ම. will be completed by them. the project will be completed by them. project එක ඔවුන් විසින් ඉවර කරાવી. the project will be completed by them. තේරුණාද? මම හිතන්නේ මේක ප්‍රශ්නයක් නැහැ. future tense නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක will එකට will be දාන්න තියෙන්නේ. දැන් අනිත් ඒවා බලන්න be කොහෙන් හරි තියෙනවා. දැන් බලන්න present simple එකේ ආ විදිහට තියෙනවා. past continuous එකේ being විදිහට තියෙනවා. present perfect එකේ has been තියෙනවා. past simple එකේ was built තියෙනවා. ඊට පස්සේ past continuous එකේ they were watching a movie. ඊට පස්සේ a movie was being watched by them. past perfect එකේ he had cleaned the room.
The room had been cleaned by him. Future with will එකත් එක්ක බලුවොත් කොහොමද එන්නේ? They will complete the project. The project will be completed by them. අන්තිම එක අපි models එක කොහොමද මේක use කරන්නේ? ඒක මතක තියාගන්න ළමයි. models. හරි. මුලින්ම මම tenses වල මෙතන ප්‍රශ්නේ මම ඉවර කරන්නම්කෝ. මම හිතන්නේ tenses වලට clear වෙන්න ඕනේ කොහොමද passive voice එක හදන්නේ කියලා. තේරෙනවද? මම මෙතන positive එක විතරයි කරන්නේ. negative එකත් එක්ක මම ලොකු long video එකක් හදන්නම්. මම හිතන්නේ මේක පැහැදිලි. pause කරලා හොඳට කියවන්න. errors මොන හරි තියෙනවා නම් ඒවා clarify කරගන්න. හොඳයි. අපි ඊළඟ modal verbs කොහොමද මේකට පාවිච්චි වෙන්නේ කියලා දාමු. ඕකේ ළමයි මම මෙතනින් අයින් වෙනවා. අපි යන්න modals වලට. passive voice examples for modal verbs. modal verbs කියන්නේ can, should. ඒ කියන්නේ අපි modality එකක් දෙන ඒවා. වාක්‍ය වලට අපි සාමාන්‍යයෙන් length එකක් දෙන ඒවා. තේරෙනවද? ඒ වගේ ඒවාට අපි කියන මොකද්ද? modal verbs කියලා. ඕකේ ළමයි. හරි. පළවෙනි එක can. ඔයාලා දන්නවනේ can. ඒකට can කියන එක ඔන්න බලන්න. can තිබ්බොත් එහෙම පට්ට ලේසි මේක මම එකයි highlight කරන්නේ. can solve the problem. ක්‍රියාපද එහෙම කිසි විදිහකට මේ මොකද්ද මේ ලොකුවට නටන්න ඕනේ අර විදිහම තමයි වෙනස් කරන්න තියෙන්නේ. can එක බලමු. can එක highlight කරා මම. හරි. can එක මොකද වෙන්නේ? can be විදිහට එන්න ඕනේ. මොඩල් වලට passive voice තියෙනවා. එහෙම එකක් තියෙනවා. හරි. බලන්න problem එක ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් highlight කරනවානේ. නැත්නම් වලට පැටලෙයි. හරි. she can solve the problem. passive voice එක the problem can be solved by her. ඊට could. could කියන්නේ තමයි පුළුවන්කමක් තිබ්බා කියන එක. can එකේම උපකාරක පදයක් සහ පුළුවන්කමක් තියෙයිද කියන එක. හරි. හරි. ඊට පස්සේ මේක බලන්න could එකේ they could finish the project on time. could finish. මේව මම highlight කරන්න. the project on time. project එක තමයි වෙනස් කරන්න. ඒකද මම යාත් highlight කරන්න. okay. the project could be finished. the project could be finished on time. ඒක පොඩ්ඩක් පැහැදිලිමද නේ? වෙන පාටක් දාන්න. the project could be finished on time. අපි could කියන එක දානවා පාවිච්චි කරනවා. could එක කොයි විදිහටද පාවිච්චි වෙන්නේ? could be. එතනද could be finished on time. එතකොට අර be verb එක තමයි use කරන්නේ එතන. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඕනේ. project එකත් highlight කරන්න. මොකද ඒකනේ අපේ උපකාරක පදේ විදිහට එන්නේ. nice. can could. could හරි ඊට පස්සේ බලමු මේ මේකෙත් බලන්න මේ submit. මෙතන මොකක්ද වෙන්නේ? මේ be submit. දැන් ඔයාලා දන්නවනේ කොහොමද උපකාරක පද ඉස්සරහට ගන්න කියලා. ඒකින්ද මම මේ ටික විතරක් මම කියලා දෙන්නම් පැහැදිලිව. මේක may be submitted. හැම එකටම be දාලා තියෙනවා. ඕකේ මේකට පස්සේ might. ඔය කො මොඩල් වලස් නෑ මොඩල් වලට මම වෙනම එකක් හදන්නම්. මේ lessons find පා. might. might see. might be seen. පේනවනේ එකම pattern එක use කරන්නේ මොඩල් වලස් වලට. ඕකේ අපි ඊළඟට යමු. must. must obey. must කියලාම අනිවාර්යයි කියන එක. must be obeyed කියලා කියන්නේ එයාගේ අනිවාර්ය එක. එතකොට පේනවනේ එකක් be එක තමයි use කරලා තියෙන්නේ. shall ඕනේ නැහැ. අපි should එක කරමු. should කියන්නේ අනිවාර්යයි කියන එක අවවාදයක් විදිහට ගන්න එක. should complete. should be completed. will අපි කරා. ඊට පස්සේ අන්තිම එක would.
හරි wood එකේ බලන්න wood එක third form එකට හරිච්චා මොකක්ද වෙලා තියෙන්නේ? third form කරලා නැහැ. passive voice කරුවාට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? would be appreciated වෙලා තියෙන්නේ. එතකොට තමයි මේ තියෙන්නේ modal verbs වලට කොහොමද අපි දේවල් ફોકસ කරන්න කියන එක. තේරෙනවද? can could may might must should would මේ හැම එකකටම අපි දාන්න මොනවද? passive voice මේ හදද්දී be එක එකතු කරන්න ඕනේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේක. හරි. මේකත් හොඳට බලා ගන්න. මොනවා රිෂුව එකක් තියෙනවද බලන්න self study කරන්න. මම පේන්නේ නැහැ. හේතුව මේ මට සම්පූර්ණ ස්ක්‍රීන් එකම ඕනේ පැහැදිලි නෝට් එක දෙන්න එකයි. හරි ළමයි. දැන් අපි passive voice වල grammar part එක සම්පූර්ණ විවර කරා. අපි යමු ඊළඟ part එකට. ඊට කලින් මම පොඩි වෙලාවක් තියන්නම්. ඔයාලට මේක රීඩ් කරන්න. පෝස් කරලා රීඩ් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් බලන්න. ඕකේ. අපි යන් ඊළඟ part එකට passive voice කොහොමද පාවිච්චි කරන්න කියන එකට. ඕකේ. අපි කොයි වෙලාවටද passive voice use කරන්නේ? පොඩි වෙලාවක් දෙන්න මේක හදාගන්න. passive voice කොයි වෙලාවටද පාවිච්චි කරන්නේ? පළවෙනි එක. when we don't know who did the action. මම මේක සිංහල තේරුමත් ඉස්සරහින් දාන්නම්. ඔයාලට අදහසක් ගන්න වුණොත්. කරපු කෙනා දන්නේ නැත්තම්. දෙවෙනි එක. කරපු කෙනා අදාළ නැත්තම්. කරපු කෙනා අදාළ නැතත් අපි මෙන්න මේකටම තමයි පාවිච්චි කරන්නේ. when the action is more important than the person. පුද්ගලයාට වඩා වැඩේ විතරක් අවශ්‍යයි. වැඩේ විතරක් කියනවා නම් කියලා. ඕ මොකක්ද ඒ උනේ? පුද්ගලයාට වඩා වැඩේ විතරක් කියනවා නම් පුද්ගලයා වැඩක් නැහැ වැඩේ විතරයි මට දැනගන්න ඕනේ. එතකොට මොකක්ද වෙන්නේ? අපි දානවා මේ passive voice පාවිච්චි කරනවා. අන්තිමකින් formal writing and reporting. මතක තියාගන්න වැදගත් විදිහට කතා කරද්දී පාවිච්චි කරනවා. අපි දාමු වැදගත් ලෙස. ලේඛන කටයුතු වලදී අහවල් රජතුමා විසින් අහවල් වැව නිර්මාණය කරන ලදී. ඔහු විසින් යුද්ධය දිනන ලදී. ඇය විසින් මාහට පවසන ලදී. පොඩි වැදගත් ගතියක් තියෙනවනේ. එහෙම. මම බත් කෑවා. එහෙම නැතුව ආහාර අනුභව කරේ මා විසින්. ඒ passive voice. තේරුණාද? පොඩ්ඩක් එහෙම වෙනවා. දැන් බලමු examples ටික. The window was broken. ජනෙලේ කැඩලා තිබ්බේ. කරේ කවුද කියලා දන්නේ නැහැ. English is spoken in many countries. හැමෝම කතා කරන අපිට මිනිස්සු අදාළ නැහැ. The documents have been submitted. Documents ටික දීලා තියෙන්නේ. අපිට දුන් දෙන්න මිනිස්සු වැඩක් නැහැ. Informal writing or reporting. වැදගත් ලෙස ලේඛන ලිවීමේදී. The minister was questioned by the media. ඇමතිතුමාව මාධ්‍ය විසින් ප්‍රශ්න වලට ලක් කළා. හරි. ඕකේ. මේක පොඩ්ඩක් බලන්න මේ තියෙන occasions අපි මොනවද පාවිච්චි කරන්නේ කියන එක. O level වලදී grade 10 වලදී ඔයාලට passive active කරන්න හරි active passive කරන්න හරි එනවා. active වල කරන කෙනා ඉස්සරහින් ඉන්නේ passive වල කරන කෙනා පිටිපස්සෙන් ඉන්නේ. හරි.
ඕකේ ළමයි. ඊට පස්සේ දැන් අපි කතා කරා ministry was questioned by the media. ඔක්කොම ටික හරි අවස්ථා ටික. දැන් අපි බලන්නේ මේවායේ අපි කොහොමද මං කියන්නේ? කොහොමද ප්‍රශ්නවලදී සහ නැහැ කියද්දි කොහොමද passive voice use වෙන්නේ කියන එක. හරිද? passive voice in negatives and questions. negative වලදී සහ questions වලදී කොහොමද passive voice පාවිච්චි වෙන්නේ කියන එක තමයි මම අද කියලා දෙන්නේ. පළවෙනි එක. negative sentence වලදී කොහොමද පාවිච්චි වෙන්නේ? negative sentence present simple active. She does not clean the house. ඔන්න බලන්න does not දාලා තියෙන්නේ. She cleans the house කියන එක negative form එක. She does not clean the house. The house is not cleaned by her. එතකොට does එහෙම මුකුත් වෙන්නේ නැහැ. The house is not එන්නේ. ඒක highlight කරගන්න බලලා. උඩ does not තිබ්බොත් අනිවාර්යෙන් passive voice වලට එන්නේ මොකද්ද? is not. හරි. අපි බලමු yes no question එකක් આવුත් කොහොමද එන්නේ කියලා. දැන් මොකද්ද මේ දැන් is not කියන්නේ දැන් හිතන්නකෝ අතීත කාල පදයක් කියලා. She didn't clean the house. The house was not cleaned by her. She didn't call me. I haven't been sorry එතකොට වෙන්නේ I was not called by her. හරිද? ඊට පස්සේ the student kicked the ball. The student didn't kick the ball. සමාදාන the ball wasn't kicked by the student. එතකොට was not තමයි එන්නේ past tense වලදී. ඒ විදිහට අනිත් ඒවාට තදාගෙන කරගන්න පුළුවන්. Yes no questions past simple. හරි. Yes no questions කොහොමද දන්නේ? Did he speak the vase? No, did he break the vase? Sorry. Was the vase broken by him? බලන්න. He break the vase. එතන බලන්න එතන අර උපකාරක පදේ පිටිපස්සේ තියෙන්නේ. හරිද? මේ did එක ඉස්සරහට ගන්නෙ. he තියනවා කරන කෙනා. break. හරි. බලන්න was the vase. දැක්කනේ එතනත් අපිට උපකාරක පදේ තමයි ඉස්සරහට එන්නේ. broken ක්‍රියාපදේ. I mean the vase කියලා බලන්න ඕනේ. broken by him. එතකොටත් ඔහු පුද්ගලයා පිටිපස්සට යනවා. හරි. මම හිතන්නේ okay. Negative sentence present perfect. මේක active voice එක මම මාක් කරන්නම්. passive. okay. WH question එකකුත් මම කියලා දෙන්නම්. WH question එක බලන්න. active. Who wrote this book? කවුද මේ පොත ලිව්වේ? තේරෙනවද? who කවුද පොත ලිව්වේ? ඒතකොට wrote කියන එක අපි highlight කරගමු මේ තියෙන ක්‍රියාපදේ. this book මේ පොත. අපිට කවුද කියලා දැනගන්න ඕනේ. ඒකින්ද මේක කිසිම subject එකක් නැහැ. හරි. by whom was this book written? එතන බලන්න was this book තමයි ඉස්සරහට ගන්න. written අතීත කාල පදේ. හරිද? by whom this book was written. ලොකු ප්‍රශ්නයක් නැහැ ඒකේ. okay. nice. මම හිතන්නේ මෙතන ලොකු ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න කියන්නේ අර who කියන එක දැන් whom කියන්නේ අගට යද්දි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ අපි. ඒකින්ද whom වෙලා තියෙන්නේ. WH questions වල බලන්න who wrote this book? Whom was this book written? හරිද? කවුරු විසින්ද මේ පොත ලියලා තියෙන්නේ? මේ පොත ලියුවේ කවුද? කවුරු විසින්ද මේ පොත ලියලා තියෙන්නේ? Yes no question එක බලන්න. He break the vase. තේරෙනවද? දැන් මෙතන අපි did මෙතන did කියන එක මෙතන place වෙනවා. Did he break the glass? දැන් හරි complete note එක. පළවෙනි එක negative sentence present simple active voice එක බලන්න. She does not clean the house. Then the house is not cleaned by her. Then she did not clean the house. The house was not cleaned by her. Has she cleaned the house? No. She has
she has not cleaned the house. She hasn't cleaned the house. The house මොකද එන්නේ? Hasn't been cleaned by her. ඊට පස්සේ yes no questions බලන්න. Active. Did he break the vase? Was the vase broken by him? Did he break the vase? Was the vase broken by him? WH question එක active. Who wrote this book? passive එක by whom this book was written. By whom this book was written. හරි. Okay, මම හිතන්නේ මෙතන issue එකක් නැහැ. මම තව examples මේකේ document එකේ attach කරලා තියන්නම්. Okay ළමයි අපි modals ගැන කතා කරා. මම මෙතනින් මේක මෙතන ඉන් කරනවා මේ passive voice negative and questions වලදී පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. ඊට කලින් පොඩ්ඩක් ආයෙ පාරක් බලන්න. ඊට පස්සේ අපි බලමු most common mistakes මොනවද passive voice වල තියෙන්නේ කියලා. හොඳයි. හරි. පළවෙනි එක. the letter උඩ බලන්න මේ answer මේක ටික. හරි. the letter was written right by her. මෙතන මොකක්ද වැරද්දලා තියෙන්නේ? මෙයා මේක right කියලා දාලා තියෙනවා. එතනට right නෙවෙන්න ඕනේ මොකද්ද? written. අනිවාර්යෙන් third form එක තමයි ක්‍රියාපදය අපි පාවිච්චි කරන්න ඕනේ. මේක තව ලොකුට වර්ධින්න හැමෝටම මම දන්න කට්ටිය. trying to use passive with intransitive verbs. උඩ how goes he goes to school. he is gone by him. වැරදි. සමහර ක්‍රියාපද තියෙනවා ළමයි ඒවට උපකාරක පද ඕනේ නැහැ. මම නිදා ගන්නවා. ඊපස්සේ මම යනවා. ඒ වගේ වට අපි කියනවා මොකද්ද? intransitive verbs. ඒවා අපිට transit කරන්න බෑ කිසිම විදිහකට passive voice වලට. එහෙනම් හේතුව මෙම ක්‍රියාපද වලට උපකාරක පදයක් නැහැ. තේරෙනවද? එහෙම. පැහැදිලිද? උපකාරක පද නැතිව පාවිච්චි කරන්න බෑ අපිට. තේරෙනවද? මම කෑවගෝ මට කේක් කන්න පුළුවන්. තේරෙනවද? මම නෑවගෝ මට නාන්න දෙයක් නෑ. තේරෙනවද? අර සීතල වතුර නෑව එකක් හදන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ට්‍රාන්සිටිව් කියන්නේ මම ගියා. මම ගෙදර ගියා කියන එක පැසිව් හදන්න බෑ අපිට. තේරෙනවද? ඒක තමයි මෙතන දීලා තියෙන්නේ. School is gone by him කියන්න බෑ. ඒතකොට ඉස්කෝලේ තල්ලු කරන් ගිහිල්ලා වගේ සිද්ධියක් තියෙනවා. හරි. ඔය ටික mistakes. ඊට පස්සේ අන්තිමට බලමු practice verbs ටික. active passive ගන්න ටිකක්. මේ අන්තිම part එක. quick practice sentence. he cleans the room. මම මෙහෙමයි දැන් මම ඕලේ ළමින්න මම කරන්නේ මෙහෙමයි. මුලින්ම cleans කියන එක highlight කරගන්නවා. හරි cleans කියන අනිවාර්යෙන් ඊසෑම තියෙන්න ඕනේ. the room. එතකොට මම දානවා මේක වර්තමාන කාලේ. එතකොට මම මොකද්ද කරන්නේ? the room දානවා. ඒ කියන්නේ මට ඉස්සරහට ගන්න ඕනේ. මුලින් මෙයාව ඉස්සරහට ගන්නවා. is clean දානවා. ඇයි is clean දාන්නේ? අරගේ cleans තියෙනවනේ මම දන්නේ ඒක වර්තමාන කාලේ. දැන් they are playing cricket. are playing තියෙන අනිවාර්යෙන් being එන්න ඕනේ. තේනද? are playing cricket. උපකාරක පදේ. cricket ගන්නවා. cricket is being played by. තේරෙනවද? පට්ට ලේසි. දැන් passive voice ලේසි කරන්න. she has completed. අපි දන්න has been තමයි අනිවාර්යෙන් එන්නේ කියලා. 100% perfect නේ. she has been completed the work. the work ඉස්සරහට ගන්නවා. has been completed by her. පට්ට ලේසි. tense එක තමයි the police caught. caught කියන්නේ catch කියන එක අතීත කාලේ. ඒ කියන්නේ මම දන්නවා මේකට was එන්නේ. මොකද මේක අතීත කාලේ. caught the thief. The thief was caught by. හරි ලේසි ළමයි එක. පැහැදිලිව මතක තියාගන්න පුළුවන්. The thief was caught by the police. She will deliver the parcel. she will deliver the parcel. will deliver කියන අනාගත කාලෙත් මම දන්නවා. will කියන්නේ මොඩල් එකක්නේ. B තමයි එන්න ඕනේ තැන. the parcel එක තමයි උපකාරක පදේ. ඒවා highlight කරගන්නවා. will be delivered by her. okay. එච්චරයි. ඔන්න practice sentence ටිකක් දුන්නා practice කරන්න. හොඳයි. තව advanced lesson එකකිනුත් මම කියලා දෙන්නම් කොහොමද O level papers වලට කොහොමද ලියන්නේ කියලා වෙනම YouTube video එකකින්. අද මේ මෙතනදී basic ටික අපි cover කරනවා පොඩි time එකක් ඇතුළත. passive voice. මේ මම හිතනවා ඔක්කොම clear කියලා මේක හැමෝටම. හරි?
ඕකේ මම සෙෂන් එක එන්ඩ් කරනවා මෙතනින්. මොනවා ඉෂුව එකක් තියෙනවා මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. හරි? බයි බයි.